ස්ටැටිස්ටිකල් ඇනලිසිස් එකක් පර්ෆෝම් කරන්න කලින් අපි ඉස්සල්ලාම බලන්න ඕනේ අපි ළඟ තියෙන ඩේටා සෙට් එක අයිති වෙන්නේ සාම්පල් එකකටද එහෙම නැත්නම් පොපියුලේෂන් එකටද කියලා. අපි කරන ස්ටඩි එකේදී අපි උනන්දුවක් දක්වන සියලුම අයිටම්ස් වල එකතුවට අපි පොපියුලේෂන් කියලා කියනවා. මේක අපි ඩිනෝට් කරන්නේ කැපිටල් N වලින්. ඒ වගේම පොපියුලේෂන් එකේ ඩේටා පාවිච්චි කරලා ගන්න නම්බර්ස් වලට අපි කියනවා පැරාමීටර්ස් කියලා. සාම්පල් එකක් කියලා කියන්නේ හැම වෙලේම පොපියුලේෂන් එකේ සබ්සෙට් එකක්. ඒ කියන්නේ උපකුලකයක්. මේක අපි ඩිනෝට් කරන්නේ සිම්පල් n වලින්. ඒ වගේම පොපියුලේෂන් එකේදී පැරාමීටර්ස් වගේ සාම්පල් එකේ ඩේටා පාවිච්චි කරලා ගන්න නම්බර්ස් වලට අපි කියනවා ස්ටැටිස්ටික්ස් කියලා. දැන් ඔයාලට තේරෙනවා මේ සබ්ජෙක්ට් එකට මේ නම ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. අපි හිතමු අපිට ඕන වෙලා තියෙනවා මොකක් හරි කැම්පස් එකක ඉන්න ළමයින්ගේ රැකියා අපේක්ෂාවන් මොන වගේද කියලා දැනගන්න ස්ටඩි එකක් කරන්න. එහෙම නැත්නම් සර්වේ එකක් කරන්න. මෙතනදී මම ඔයාලට කිව්වොත් පොපියුලේෂන් එක හොයන්න කියලා. ඔයාලට හිතෙන්න පුළුවන් කැම්පස් එක ඇතුළට ගිහිල්ලා ඒ වෙලාවේ කැම්පස් එකේ ඉන්න හැම කෙනෙක්වම හම්බුනොත් පොපියුලේෂන් එක ලේසියෙන්ම ඔයාලට හොයාගන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී පොපියුලේෂන් කියලා අපි කියන්නේ ඒකට නෙවෙයි. එදා කැම්පස් ආවේ නැති ළමයිනුත් පොපියුලේෂන් එකට අයිති වෙන්න ඕනේ. ඒ වගේම කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් කරන ළමයි, ඒ වගේම වෙනත් රටවල් වල ඉන්න ළමයිනුත් පොපියුලේෂන් එකට අයිති වෙන්න ඕනේ. හරියටම කිව්වොත් කැම්පස් එකට සිලෙක්ට් වෙලා තාම ස්ටඩීස් පටන් අරන් නැති ළමයි පවා පොපියුලේෂන් එකට අයිති වෙන්න ඕනේ. අපි මේ කිව්ව හැමෝම කන්සිඩර් කරත් අනිවාර්යයෙන්ම අපිට මිස් වෙලා තියෙන තව කිහිප දෙනෙක් හරි ඉන්නම ඕනේ. දැන් ඔයාලට තේරෙනවා පොපියුලේෂන් එක ඩිෆයින් කරගන්න සහ ඔබ්සර්ව් කරන්න කොච්චර අමාරුයිද කියලා. හැබැයි අනිත් පැත්තට සාම්පල් එකක් අරගන්න එක අපිට හරිම ලේසි. ඒකට අපිට වැය වෙන කාලය සහ කොස්ට් එක සාපේක්ෂව ඉතාමත් අඩුයි. අපි මුළු පොපියුලේෂන් එකේම ඩේටා කන්සිඩර් කරන්නේ නැතුව සාම්පල් එකක් අරගෙන වැඩ කරන්න ප්‍රධානම හේතුව තමයි time and resources. ඒ වගේම තමයි time and resources කියන දෙකම දවස් අන්තිමේදී අපිට හම්බ වෙන්නේ කොස්ට් එකක් විදිහට. ඒ නිසා අපි කැම්පස් එකේ හැම ළමයෙක්වම කන්සිඩර් කරන්නේ නැතුව කැම්පස් එක ඇතුළට ගිහිල්ලා ළමයි 50 දෙනෙක් ඉන්න සාම්පල් එකක් අරගමු. කැම්පස් එකේ කැන්ටින් එකට ගිහිල්ලා එතන ඉන්න ළමයි 50 දෙනෙක් ඉන්ටර්විව් කරොත් ඔයාට ළමයි 50 දෙනෙක් ඉන්න සාම්පල් එකක් පහසුවෙන්ම අරගන්න පුළුවන්. කැම්පස් එකේ හැම ළමයෙක්වම අයිති වෙන මුළු පොපියුලේෂන් එකෙන්ම අරගත්ත සාම්පල් එකක් තමයි දැන් ඔයා ගාව තියෙන්නේ. මම කලිනුත් කිව්වා වගේ පොපියුලේෂන් එක ඩිෆයින් කරගන්න, ඔබ්සර්ව් කරන්න සහ කන්ටැක්ට් කරගන්න අපිට හරිම අමාරුයි. අන්න ඒ නිසා තමයි ස්ටැටිස්ටිකල් ටෙස්ට් හැම එකක්ම වගේ ඉන්කම්ප්ලීට් ඩේටා, ඒ කියන්නේ අසම්පූර්ණ ඩේටා පාවිච්චි කරලා වැඩ කරගෙන යන්න පුළුවන් විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ස්ටැටිස්ටිකල් ටෙස්ට් එකක් පර්ෆෝම් කරද්දී අපිට හැම වෙලේම වගේ හම්බ වෙන්නේ මොකක් හරි පොපියුලේෂන් එකකින් අරගත්ත සාම්පල් එකකට අදාළව ඩේටා සෙට් එකක්. ඉතාමත් කලාතුරකින් තමයි අපිට පොපියුලේෂන් එකේ ඩේටා පාවිච්චි කරලා වැඩ කරගෙන යන්න chance එකක් හම්බ වෙන්නේ. අන්න ඒ නිසා අපි සාම්පල් එකක් තෝරගන්නකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ඒ සාම්පල් එකේ ඩේටා පාවිච්චි කරලා පොපියුලේෂන් එක ගැන හරිම අයිඩියා එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. මෙතනදී අපි සාම්පල් එකක් තෝරගන්නකොට දේවල් දෙකක් කන්සිඩර් කරන්න ඕනේ. සාම්පල් එක රැන්ඩම් වෙන්න ඕනේ. ඒ වගේම සාම්පල් එක රෙප්‍රසන්ටටිව් වෙන්නත් ඕනේ. රැන්ඩම් කියනකොටම අපිට තේරෙනවා සාම්පල් එකේ හැම අයිටම් එකක්ම අපි තෝරගන්න ඕනේ හරිම අහඹු විදිහට. රෙප්‍රසන්ටටිව් කියලා කියන්නේ අපි අරගන්න සාම්පල් එක මුළු පොපියුලේෂන් එකේම සාධාරණ රිෆ්ලෙක්ෂන් එකක් වෙන්න ඕනේ. කලින් එක්සාම්පල් එකේදී අපි ළමයි 50 දෙනෙක් තෝරගන්න කැන්ටින් එකට ගියොත් අපි ඔය කියන කන්ඩිෂන්ස් දෙකම වයලේට් කරනවා. පළවෙනි එක තමයි අපි ළමයි 50 දෙනෙක් තෝරගන්නේ අහඹු විදිහට නෙවෙයි. එතන ඒ වෙලාවේ ඉන්නේ කැන්ටින් එකේ කෑම අරගන්න ආව හරි නැත්නම් වෙන මොකක් හරි වැඩකට ආව ළමයි කණ්ඩායමක් විතරයි. ඒ වෙලාවේ කැන්ටින් එකේ හිටපු නැති එකෙන් සමහර ළමයින්ට සර්වේ එකට සහභාගී වෙන්න, ඒ කියන්නේ අපේ සාම්පල් එකේ අයිටම් එකක් වෙන්නවත් chance එකක්වත් හම්බ වෙලා නැහැ. හරි, ඊට පස්සේ සාම්පල් එක රෙප්‍රසන්ටටිව්ද කියලා අපිට දැම්ම කියන්න බෑ. උදාහරණයක් විදිහට අපි හිතමු කැම්පස් එකේ ඉන්න හැම ළමයෙක්වම අයිති වෙන මුළු පොපියුලේෂන් එකේම ජෙන්ඩර් රේෂියෝ එක ගැහැණු ළමයි 3 දෙනෙක්ට පිරිමි ළමයි 2 කියලා. ඒ වගේ වෙලාවට අපි අරගන්න සාම්පල් එකෙත් රේෂියෝ එක ගැහැණු ළමයි 3 දෙනෙක්ට පිරිමි ළමයි 2 වෙන්න ඕනේ. මෙතනදී අපි ජෙන්ඩර් රේෂියෝ එක කන්සිඩර් කරා වගේ සමහර වෙලාවට අපිට ෆැක්ටර්ස් කිහිපයක් කන්සිඩර් කරන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඒ හැම රේෂියෝ එකකටම උපරිම සාධාරණයක් වෙන විදිහට අපි සාම්පල් එක තෝරගන්න ඕන. මේ සිනාරියෝ එකේදී අපිට ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි කැම්පස් එකේ ස්ටුඩන්ට් ඩේටාබේස් එකට ඇක්සස් අරගෙන එතනින් ළමයි 50 දෙනෙක් ආඹු ලෙස තෝරගන්න එක. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒ සාම්පල් එක රෙප්‍රසන්ටටිව්ද කියලා. රෙප්‍රසන්ටටිව් නැත්නම් අපි ඒ සාම්පල් එක අයින් කරලා ආයෙත් පාරක් ළමයි 50 දෙනෙක් ඉන්න සාම්පල් එකක් ආඹු ලෙස තෝරගන්න ඕනේ. රෙප්‍රසන්ටටිව් සාම්පල් එකක් අහඹු ලෙස තෝරගත්තට පස්සේ අපිට පුළුවන්
ස්ටැටිස්ටිකල් ටෙස්ට් පාවිච්චි කරලා අපිට ඕන නම්බර්ස් ටික අරගන්න.